ආයුබෝවන් බලන්නද මම මොකද්ද කරන්න යන්නේ මේ අපේ ගේ පිටිපස්ස කුස්සිය පැත්ත. ඒ පැත්තෙනුත් අපිට පාර තියෙනවා අපේ බයිසිකලේ එහෙම ඇතුළට ගන්න පුළුවන් වෙන ඉස්සරහා පැත්තෙන් බෑ පිටිපස්ස පැත්තෙන් ඔය එතන තියෙන ගේට් එකෙන් මේ අපේ නාරං ගහේ නාරං ගොඩක් හැදිලා කීප දෙනෙක්ට කඩලා දුන්නා මම. ඉතුරු එකේ මං හිතුවා මේ නාරන් ටිකක් ලුණු දෙහි දාන්න කරලා බලන්න. හොඳටම අවුව තියෙන වෙලාවක තමයි මේ නාරන් ටික කඩන්නේ. මොකද මට මතක් වෙන්නත් ඕනේ අනිත් එක මගේ ගෙදර වැඩ ටික ඉවර වෙන්නත් ඕනේ. අමතර වැඩ කරන්න. ඉතින් ඔන්න හොඳටම අවුව තියෙන වෙලාවේ කඩනවා නාරන්. ඔන්න ඔය ප්‍රමාණය තමයි මේ කඩාගත්තේ. පස්සේ ආපහු ටිකකුත් කඩාගත්තා. මොකද ওই ටික මදි වෙයි කියලා මට හිතුන නිසා. නාරන් ටික කඩලා තියලා මම ගියා බඩු වගයක් අරගෙන එන්න. ඔන්න ඔය බඩු අරගෙන ඇවිල්ලා තමයි ඕක දැන් හදන්න පටන් ගන්නෙ. නාරන් ටික ඉස්සෙල්ලා සෝද ගන්නවා. සෝදලා වතුර බේරෙන්න තියෙනවා. ඔන්න බලන්නකෝ කවුද මේ ඇවිල්ලා තියෙන්නේ? අපේ නෙරියා. ඉතින් මගේ තනියට උදේ වරුවෙම ඉන්නේ එයා තමයි. ඕක හදන අතරේ පොඩි දෙයක් කියන්නම්කෝ මගේ ගැන. අපේ ගේ මේ තාම බාගෙට හදන ගමන් තියෙන්නේ. දැන් අවුරුදු 9ක් විතර වෙනවා හදන්න පටන් අරන්. තව ගොඩක් වැඩ තියෙනවා. ඒ කියන්නේ උඩ තට්ටුවේ තාම අල්ලලවත් නැහැ ඒක. තාම පහළ තට්ටුවේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා. මූලික වැඩ ටික ඉවරයි. ෆිනිෂින් වැඩ තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒවත් කරන ගමන් ළමයිනුත් දැන් ගොඩක් ලොකුයි. ඒගොල්ලන්ටත් උගන්වන්න වියදම් කරන ගමන් තමයි අපි මේව කරන්නේ. තව පොඩි දෙයක් කියන්නම්. මේ ඔය නාරං කියන්නේ නාරං විතර නෙමෙයි ඇඹුල් දේවල් කැපුවට පස්සේ මේ පිහිය හොඳින් හොදන්න. මොකද පිහියේ තියෙන මුවහත ගොඩාක් අඩු වෙනවා මේ කපලා මේ තියලා තිබ්බම. එහෙනම් අනිවාර්යෙන් මම දන්න ඔයගොල්ලෝ දන්නවා ඇති කියලා නාරං වල ඇට ගොඩක් තියෙනවා. දෙහිවල වගේ නෙමෙයි. නාරං වල විතරක් නෙමෙයි දෙහිවල උනත් ඇට හැප්පුණොත් අපිට ටිකක් අමාරුයි. පිත්තරහක් එනවා. හරි අප්‍රසන්න රසක් ඒකේ තියෙන්නේ. ඒක හින්දා ඔය ඇට ටික අයින් කරන්න ඕනේ. ඔතනදී නම් මං ඇට අයින් කරාට ඔක්කොම ඇට ටික නම් අයින් වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයක් ඇට අයින් වෙනවා. අන්තිමට පෙන්නන්නම්කෝ ওই ටිකට කොච්චර ඇට ටිකක් මට අයින් කරන්න උනාද කියලා. බලන්න කොච්චර ඇට ප්‍රමාණයක් තියෙනවද කියලා ඒ ටිකේ. ඔය අතරතුර තව විස්තරයක් කියන්නම්කෝ. අපි බැඳලා අවුරුදු 18ක් වෙනවා 2025ට. එතකොට ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවනේ මගේ වයස කීයක් විතර ඇද්ද කියලා. ඇත්තටම මට වයස අවුරුදු 2025ට 45ක් වෙනවා. මට වැඩි අවුරුද්දක් වැඩිම මගේ හස්බන්ඩ්. පස්සේ මේකට ඇති වෙන ලුණු දා ගන්න ඕනේ.
සාමාන්‍යයෙන් ටිකක් දාගන්න ඕනේ මොකද නාරං ඇඹුල් වැඩිනේ. ඒ හින්දා ටිකක් වැඩිපුර දාගන්නවා මේ ලුණු. ඕගොල්ලෝ බලනවද මගේ ලුණු බෝතලේ හැන්දි ප්‍රමාණය? ගොඩාක් චූටි. මේ මගේ පරිස්සමට තමයි මම ඒක ওই වගේ චූටි හැන්දක් තියාගෙන ඉන්නේ. ඊට පස්සේ දානවා විනාගිරි. විනාගිරි මං හිතන විදියට අත්‍යවශ්‍යම නැහැ. ලුණුයි දෙහි හරි නාරං හරි ඒ වගේ දෙයක් තිබුණම ඇති. නමුත් මං මේ විනාගිරි ටිකක් දානවා. විනාගිරි දැම්මම ටිකක් හරි අමුතු රසක් එනවා. හැබැයි විනාගිරි දැම්මම උෂ්ණයි කියලාත් කියනවා. මම හරියටම දන්නේ නැහැ කතාව කොහොමද කියන්න. ඒ වුණාට හරි රසක් එනවා. ලුණුයි විනාගිරි දාලා හොඳට මේ මික්ස් කරගත්තට පස්සේ තමයි ඔය මේ ලිපේ තියාගන්න තමයි තියෙන්නේ. අර අවුවට දාලා වේලර කරන ක්‍රමයකුත් තියෙනවා. ඒකට මේක හරි ලේසි. ඉක්මනට අපිට කෑමට ගන්න උනත් පුළුවන්. ලුණු දෙහි එක උතුරගෙන එනකොට එනවා කහපාට එකට කැටියක් වගේ. අන්න ඒ ටික අයින් කරන්න. ඒක චුට්ටක් තිත්තයි. වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා ලුණු දෙහි එකට හැදුනට පස්සේ මම මොකද කරන්නේ කියන එක මම තව වීඩියෝ එකකින් අරගෙන එන්න. දැනට ඔය ලුණු දෙහි එක අපිට ගන්න පුළුවන්. නමුත් ඒක චුට්ටක් තව රස කරලා ගන්න විදිය මම තව වීඩියෝ එකකින් ගේන්න. මම ගිහින් එන්න. ඔක්කොලටම බුදු සරණයි.